ඉවෙන්ට් එක මම දිනනවා. ඉතින් හීනයක් වගේ වෙලා තිබ්බ දෙයක්. හැබැයි වුණාම ගොඩාක් සතුටු හිතුණා. ලංකාවට පළවෙනි මෙඩල් එක මගෙන් හම්බුනේ. මේ වෙලාවේ ගොඩාක් සතුටු හිතුණා. මගේ පළවෙනි පාසල යකුන්නාම මහාවිද්‍යාලයේ බිබිල. ඊට පස්සේ තමයි නානපුරා විද්‍යාලයට එන්නේ. මොකද එහෙ හරි ස්පෝර්ට්ස් සගෙන කිරිපු නැති නිසා. 2019 අවුරුද්දේ තමයි නිත්මිකා ඉස්සලම මගේ යටතේ ට්‍රේනින් පටන් ගන්නෙ. එහි විදුහල් පිටුතුමි තමයි ඉල්ලීමක් කරේ මෙයාව ට්‍රේනින් කරලා දෙන්න කියලා. වැදගත්ම කාරණේ මොකද නිත්මිකා අධ්‍යාපනයත් අකුරටම කරන ළමෙක්. මොකද O level result එක A8යි B1යි. 2024 අවුරුද්දේ A level ලේන අවුරුද්දේ ඩුබායි ටුවර් එක තියෙනවා. ඊට පස්සේ වර්ල්ඩ් ජූනියර් එක තියෙනවා. ෆෙස්ටිවල් මීට් එක, චැම්පියන්ෂිප් එක, O level මීට් එක, මීට් 5ක් කරන ප්‍රධාන පෙළේ මීට් 5ක් කරන A level එක්සෑම් එකත් එක්ක. මට ඕනි වුණේ මං ක්‍රීඩාවට විතරක් සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි කියලා කියන්නේ. කියන්නේ මට ක්‍රීඩාවට විතරක් සීමා වෙන්න ඕනි වුණේ නෑ. ඉතින් මං O level දෙකම හොඳට කරා. ඉතින් සතුටුයි. මුලින්ම උසපැනීම තමයි කරේ 14න් 15. ඊපස්සේ මීටර් 100 දුවලා තියෙනවා. ඔය අතරතුර තමයි අපි දුර පැනීමට හුරු කරගන්නේ. ඊට පස්සේ 2024 නැෂනල් චැම්පියන්ෂිප් එක, ෆෙස්ටිවල් මීට් එක, ජාතික පාසල් මීට් එක මේ හැම එකම ලෝන් ජම්ප් එකයි, ට්‍රිපල් ජම්ප් එකයි ගෝල්ඩ් මෙඩල් එක. ඊට අමතරව එයාගේ වයස් සීමාවේ තියෙන ලෝකයේ හොඳම මීට් එක ජූනියර් වර්ල්ඩ් ජූනියර් ඇත්ලටික් චැම්පියන්ෂිප් එක. ඒකට ශ්‍රී ලංකාවෙන් සහභාගී වෙනවා ලෝන් ජම්ප් එකයි, ට්‍රිපල් ජම්ප් එකටයි. ඒකේ ට්‍රිපල් ජම්ප් එක සිල්වර් මෙඩල් එක හම්බ වෙනවා. මීටර් 13.01යි දක්ෂතාවය. නිත්මිකා මේකට ලෝන් ජම්ප් එක මීටර් 6.32 දක්ෂතාවයක් දක්වලා තියෙන. ඒක ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ වාර්තාව. ලෝක ශ්‍රේණි ගත කිරීම වල පළමු 20 දෙනා අතර නිත්මිකා රැඳිලා ඉන්නවා මේ under 20 level එකේ. ඉගෙන ගන්න වැඩවලටත් ඉතින් ගොඩක් මහන්සි වෙනවා. පාඩම් කරන ඉස්කෝලේ දිනපතාම ඉස්කෝලේ යවනවා. මම හැමදාම ගෙදර තියාගන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා මෙහෙම තමයි කිව්වේ අප්පොටම ගෙදර ඉන්න එපා ඉස්කෝලේ යන්න. ඉගෙන ගන්න නම් ඉස්කෝලේට යන්න ඕනි. දේ 3ට නැගිටිනවා. නැගිටලා 6 වෙනකම් පැය 3ක් පාඩම් කරනවා. ඊට පස්සේ ලැස් වෙලා 6:45ට ග්‍රවුන්ඩ් එකට යනවා. ග්‍රවුන්ඩ් එකේ ඉඳලා ට්‍රේන් කරනවා. ඒ ට්‍රේන් කරලා ඔක්කොම වැඩ ටික ඉවර වෙනකොට කොහොමත් ඉන්ටර්වල් එක ඉවර වෙලා තමයි මම ඉස්කෝලේට යන්නේ. පීරියඩ් 3ක් විතර තමයි ඉස්කෝලේ යන්නේ. ඊට පස්සේ හවස පන්ති තියෙනවා. පන්තියටත් යනවා. ඊට පස්සේ ආය එනවා ගෙදර. 6ට වගේ තමයි ගෙදර එන්නේ. ඊට පස්සේ ආය 6 ඉඳන් 9 වෙනකන් ආය පාඩම් කරනවා. ඊට පස්සේ 9ට නිදා ගන්නවා. ඊට පස්සේ ආය 3ට එයාට අපි කිව්වේ එකම දේ තමයි ප්‍රැක්ටිස් කරන පැය 3 ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඔයාට ඕන තරම් වෙලා තියෙනවා පාඩම් වැඩි කරගන්න. අපි යාට රිකවරි වෙන්න පැය 7ක අඩුම පැය 7ක නිින්දක් අනිවාර්ය කරලා තිබ්බා. ඒක එයා රෑ නිදිමේරුවේ නැහැ. පාන්දර නැගිටලා ඒක පාඩම් කරන දේ කරගත්තා. 9 වෙනකොට නිදාගත්තා. ඒ රුටින් එක තමයි එයාගේ සාර්ථකත්වය කියලා හිතන්නේ මම. ඇත්තටම මගේ ඇත්තටම දෙවෙනි තාත්තා වගේ. හැමතැනටම මාත් එක්ක අම්මයි තාත්තයි එන්නේ නැහැ. මාත් එක්ක හැමතැනටම යන්නේ සර්ගේ වයිෆ් මගේ ටීචර්යා. ටීචර් තමයි හැම දෙයකදීම කියන්නේ කොළඹ තරග වලට එක්කගෙන යන්නේ හැම තැනටම මොකක් හරි මට අවශ්‍ය නම් දැන් ඒ හැමදේම කරලා දෙන්නේ අම්මයි තාත්තයි ගොඩක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙන්නට වැඩ තියනවාද අනිත් තේරුමක් නැහැ කියන ඉන්ද සර් ටීචර් තමයි හැමතිස්සෙම මාත් එක්ක ඉන්නේ. ඉතින් මේ දෙන්නා ගොඩක් දේවල් කැප කරලා මං වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් ගොඩක් සතුටුයි. මං වාසනාවන්ත යෝගී සර් කෙනෙක් හම්බ වෙන්නේ. නෑ එයාගේ ඉතින් දක්ෂතාවය අපි දකින අපිත් ඒ කාලේ ඉඳලා ක්‍රීඩා කළා. ඉතින් අපිට යන්න බැරි වෙච්ච මගේ නම් හිණේ තිබ්බේ ඇත්තටම මේ අපිට බැරි විනු දේ කුමාරි ළමයිට ඉන්න දකින්න තමයි මගේ කැමැත්ත තිබුණේ. ලගම් බලාපොරොත්තු නම් නැෂනල් රෙකෝඩ් එක ලෝන් එකෙම ට්‍රිපල් එකෙම දෙකකින් ඉන්න. නිත්මිකාගෙන් බලාපොරොත්තු වෙන 2028 2032 ඔලිම්පික් ශ්‍රී ලංකාව නියෝජනය කරලා ලංකාවට මෙඩල් එකක් ගේන්න උපරිම try එක දෙන්න. ඒ යන ගමනේ අපිට තියෙන පෝෂණය ආර්ථිකයේ ගැටලු ටික निराකරණය කරලා දෙන්න MS ආයතනය සම්බන්ධ වෙලා තියෙනවා. අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම මේ අවස්ථාවේදී MS ආයතනයට. MS ආයතනයට ගොඩක් ස්තුති අන්ත වෙනවා. මේ MS එකට අපි සම්බන්ධ වෙන්න කලින් හිටපු තත්ත්වේ දැන් හිටපු තත්ත්වේ ගොඩක් වෙනස්. අපිට ෂූස් හම්බ වෙනවා, අපිට නියුට්‍රිෂන් පැක් එකක් හම්බ වෙනවා. ඉතින් ගොඩක් ඒක
අපිට වාසි යන ගොඩක් වැදගත්. ඇත්තටම අපි අපේ ටීම් එකේ ඉන්න අය මං හිතනවා ගොඩක් වාසනාවන්තයි. ඒ කියන්නේ ඒ වගේ ලොකු ටාගට් එකක් තියාගෙන වැඩක් කරන එක ගැන සැලසුමකට අනුව මගේ ලොකුම බලාපොරොත්තු ඔලිම්පික් ගිහිල්ලා අනිවාර්යෙන් මෙල්ල ගේන එක. ගොඩක් සතුටුයි. මං ගැන ගොඩක් ආඩම්බරයි මට. මෙච්චර මේ අද ඉන්න තැන ගැන. ඉතින්